කෝඩ් සූට් එකක් දාගෙන කවුරු හරි දැක්කොත් ලොකු chance එකක් තියෙනවා එයා ThinkBook එකක් use කරන්න. මේ laptop එක ගැන බැලුවා නම් Lenovo ලගේ IdeaPad series එකයි Lenovo ලගේ ThinkPad series එකයි දෙකම mix කරලා හදපු laptop එකක්. So මේක 2025ට හරියට සෑහෙන changes and අලුත් features එක තමයි release වෙලා තියෙන්නේ. මම මේකෙන් කැමති features තුනක් ඔයාලට කියන්න. පළවෙනි එක මේක design එක. ඔයාලට මෙන්න මේ වගේ two tone colors එක sleek design එකක් බලා ගන්න පුළුවන්. and coolම part එක තමයි මේකේ look එක නෙවෙයි වැදගත්. මේකේ feel එක. මේක entirely metal build එකක් තියෙන්නේ. and Lenovo ලගේ military grade certificates ඔක්කොම pass වෙලා අවිල්ල තියෙන්නේ. so මේක හිතුවටත් වැඩිය මාරම durable laptop එකක්. and ඊළඟ දේ තමයි ports. ඔයාලට අවශ්‍ය කරන ඔක්කොම ports බලා ගන්න පුළුවන්. and මේ බලන්න මගේ phone එක මම USB හරහා charge කරනවා. ඒ වගේම මට ලැප්ටොප් එක ඕෆ් කරලාත් මගේ ෆෝන් එක charge කරගන්න පුළුවන්. සිම්පලි මේකේ මොකද්ද වෙන්නේ කිව්වොත් ඔයාගේ ලැප්ටොප් එක ඔයාලට extra power bank එකක් හැටියටත් use කරන්න පුළුවන්. and මේකේ තියෙන ඕනෑම type C port එක හරහා ඔයාගේ ලැප්ටොප් එක ඔයාලට charge කරගන්න පුළුවන්. ඒ වගේම display එක බැලුවොත් ඔයාලට 300 nits IPS anti glare display එකක් බලා ගන්න පුළුවන්. මේකේ web browsing and movie watching experience එක superb. so මේ බලන්න Breaking Bad series එකේ colors and contrast ඔක්කොම on point අපිට බලා ගන්න පුළුවන්. and ඊළඟට අපි මේකේ performance ගැන බලමු. ඔයාලට මේකේ variants දෙකක් බලා ගන්න පුළුවන්. එකක් Ultra 5 and අනිත් එක Ultra 7 CPU එක. ඒත් එක්කම 16GB DDR5 RAM ඒ වගේම 1TB SSD එක බලා ගන්න පුළුවන්. and web browsing, programming and occasional photo editing මෙයාට ලේසියෙන්ම handle කරනවා. ඒ විතර නෙවෙයි business and corporate professionals ලට වෙනම dedicated AI features අපිට බලා ගන්න පුළුවන්. so AI use කරගෙන video calls කරනකොට ඔයාලට lighting improve කරන්න පුළුවන්. ඒ වගේම auto tracking feature එකක් හම්බ වෙනවා. ඒත් එක්කම inbuilt privacy shutter එකක් හම්බ වෙනවා. ඊළඟට corporate professionals and business professionals ලට ඕනෑම වෙන TPM නැත්නම් trusted platform module කියන chip එක මේකේ බලා ගන්න පුළුවන්. මේකේ මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් ඔයාගේ laptop එක hacking attacks ඒ වගේම data leaks වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. and battery එක ගැන බැලුවොත් ඔයාලට easily 6 to 7 hours use කරන්න පුළුවන්. ඒ වගේම 65 watt fast charging එක support කරනවා. and මම කලින් කිව්වා වගේ ඕනෑම type C port එක හරහා මේක ඔයාලට charge කරගන්න පුළුවන්. and මේ laptop එකේ history එක අරන් බැලුවොත් එහෙම මේක ගොඩක්ම හරියන්නේ working and business professionals ලට. so ඒ aspect එකේ අපි consider කරලා බලනකොට ඔයාලට අවශ්‍ය කරන ඔක්කොම check boxes ටික tick වෙනවා. and මේ laptop එක ඔයාලට Lenovo authorized resellers ලගෙන් 3 years warranty එක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් ඔයාලට මේක 5 years upgrade කරගන්නත් අවස්ථාවක් තියෙනවා. and මේ වගේ තවත් useful tech review එකකින් මම ඔයාලව ආයෙත් හමු වෙන්නම්. until then peace.